ඉතින් අදත් ඔයාලව ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න හිතුවේ අපි හැමෝම වගේ කැමතිනේ ලස්සන වෙන්න. ඉතින් අපිට ලස්සන වෙන්න ඒ වගේම අපේ ශරීරයේ තවත් නොයෙකුත් ලෙඩ රෝග රැසකට පිළියමක් විදියට අපිට කන්න පුළුවන් දෙයක් ගැන. ඉතින් ඒ තමයි ස්ට්‍රෝබෙරි. ඉතින් ඇත්තටම ස්ට්‍රෝබෙරි කියලා කියන්නේ අනිත් පළතුරු වගේ ගොඩාක් අය නිතරම කන පළතුරක් නන් නෙමෙයි. ඉතින් ඒකට එක හේතුවක් තමයි අපේ රටේ ස්ට්‍රෝබෙරි කඩෙන් ගන්න ගියොත් හරිම මිලෙන් අධිකයි. අනිත් දේ තමයි ස්ට්‍රෝබෙරි රසට සමහර අය එච්චර කැමති නැහැ. හැබැයි මේ ස්ට්‍රෝබෙරි කෑමෙන් අපිට ගොඩාක් වාසි අත් කරගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු අපි ඇයි මේ ස්ට්‍රෝබෙරි කන්න ඕනේ, ඒ වගේම ස්ට්‍රෝබෙරි කෑම නිසා අපිට මොන වගේ වාසි දත් කරගන්න පුළුවන් කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ස්ට්‍රෝබෙරි කියලා කියන්නේ විටමින් ඒ වගේම ಖನಿಜ ලවණ වලින් පිරි කෑම. විශේෂයෙන්ම විටමින් C ඒ වගේම විටමින් K ස්ට්‍රෝබෙරි වල අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි ෆයිබර් ඒ වගේම ෆෝලික් ඇසිඩ් මීට අමතරව පොටෑසියම් ස්ට්‍රෝබෙරි වල අන්තර්ගත වෙනවා. ඉතින් මේ විටමින් ඒ වගේම ಖನಿಜ ලවණ අපිට නිරෝගීමත් ශරීරයක් පවත්වාගෙන යන්න ගොඩාක් උදව් වෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රෝබෙරි වල තියෙන විටමින් C අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ වගේම තමයි අපිට නිරෝගීමත් සමක් ලබා ගන්නත් උපකාරී වෙනවා. ඉතින් ෆෝලික් ඇසිඩ් විශේෂයෙන්ම ගැබිණි මව්වරුන්ට ඒ වගේම වැඩිහිටියන්ටත් වැදගත් වෙනවා. ඉතින් ගොඩාක් රූපලාවන්‍ය ආලේපනවල ස්ට්‍රෝබෙරි අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ස්ට්‍රෝබෙරි කියලා කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රෝබෙරි වල විටමින් C අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ නිසාම අපේ ස්කින් එකට ගොඩාක් හොඳයි ස්ට්‍රෝබෙරි. ඉතින් කුරුලෑ සහිත සමක් තියෙන කෙනෙක් නම් ඔයාට ස්ට්‍රෝබෙරි කියන්නේ ගොඩාක් හොඳයි. ඒ වගේ කුරුලෑ තත්ත්වය පාලනය කරන්න, ඒ වගේම සමේ රැලි වැටීම් වලට කියන්නේ wrinkle වලට, ඒ වගේම fine lines වලටත් හොඳයි. මීට අමතරව අපි ඇන්ටි ඒජින් එකක් විදිහට ක්‍රියා කරන අපේ සම වයසට යෑම වළක්වා ගන්න ස්ට්‍රෝබෙරි වලට හැකියාවක් තියෙනවා. ඉතින් අපිට ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීම ඒ වගේම තමයි අපිට ස්ට්‍රෝබෙරි අන්තර්ගත වෙලා තියෙන ආලේපන අපිට භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව අපිට පැක් එකක් විදියට උන ස්ට්‍රෝබෙරි අපේ මුහුණට ආලේප කරන්න පුළුවන්. ඉතින් ස්ට්‍රෝබෙරි කියලා කියන්නේ අපේ ලස්සන තවත් වර්ධනය කරගන්න භාවිතා කරන්න පුළුවන් හොඳ ආහාරයක්. ඉතින් ඒ වගේම තමයි ශක්තිමත් කිස් කලඹක් ඒ වගේම නියපෙලක් කියලා කියන්නේ ඕනම ගෑනු ළමයිගේ සිහිනයක්. ඉතින් හිස කිස් ඒ වගේම නිය ශක්තිමත් කරගන්න නම් අපි වැඩි වශයෙන් බයෝටින් ඒ වගේම එලාජික් ඇසිඩ් අපේ ශරීරයට එකතු කරගන්න ඕනේ. ඉතින් වාසනාවකට වගේ මේ ස්ට්‍රෝබෙරි වල මෙන්න මේ දෙකම ඉතාමත් අධික වශයෙන් අන්තර්ගත වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ස්ට්‍රෝබෙරි වලින් ගෙදරදීම රූපලාවන්‍ය සත්කාර කරගන්න. ඊට අමතරව හදවත ආශ්‍රිත රෝග සුව කිරීම, ඒ වගේම අධික රුධිර පීඩනය අඩු කිරීම, ඒ වගේම ස්ට්‍රෝබෙරි වල තියෙන පොටෑසියම් ඒ වගේම මැග්නීසියම් අධික රුධිර පීඩනය පාලනය කරන්න උදව් වෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රෝබෙරි කියන්නේ මේද රහිත, කොලෙස්ටරෝල් රහිත අඩු කැලරි කෑමක්. ඒ වගේම ස්ට්‍රෝබෙරි වල තියෙන අධික තන්තු ස්වභාවය ශරීරයට සීනි උරා ගන්න ප්‍රමාණය අඩු කරලා දියවැඩියාව පාලනය කරන්න උදව් කරනවා. මේ ස්ට්‍රෝබෙරි වැඩි වශයෙන් ආහාරයට ගන්න පුද්ගලයන්ට තමන්ගේ ශරීරයේ සීනි මට්ටම පාලනය කරගෙන දියවැඩියාව නිසා හටගන්න විවිධ සංකූලතා අවම කරගන්නත් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ස්ට්‍රෝබෙරි type 2 දියවැඩියාව පාලනය කරන්න උදව් වෙනවා. මීට අමතරව ස්ට්‍රෝබෙරි වල අඩංගු වෙලා තියෙන පොටෑසියම්, මැග්නීසියම් ඒ වගේම විටමින් K අපේ ශරීරයේ අස්ථි ශක්තිමත් කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. ඉතින් අස්ථි සම්බන්ධ රෝගයකින් පෙළෙන කෙනෙක් නම් වැඩි වශයෙන් ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීම ඉතාමත් හොඳයි. මීට අමතරව ස්ට්‍රෝබෙරි වල අඩංගු වෙලා තියෙන විටමින් C අපේ ඇස් පෙනීම වැඩි කරන්නත්, ඇසේ නිරෝගීභාවය වැඩි කරන්නත් ලොකු දායකත්වයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් ස්ට්‍රෝබෙරි ගෙඩි 8ක අඩංගු වන විටමින් C ප්‍රමාණය දොඩම් ගෙඩියක අඩංගු වන විටමින් C ප්‍රමාණයට වඩා වැඩි. ඉතින් ඒ වගේම ස්ට්‍රෝබෙරි වල තියෙන අධික තන්තු ස්වභාවය මලපත්‍ය අඩු කරනවා. ඒ විතර නෙමෙයි බඩවැල් ආශ්‍රිත රෝගවලටත් ගොඩාක් හොඳ දෙයක් තමයි මේ ස්ට්‍රෝබෙරි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීම නිසා අපේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් අපේ දත්වල තියෙන මැලියන් ඉවත් කරන්න, ඒ වගේම තමයි දත් ශක්තිමත් කරන්නත් අපිට ස්ට්‍රෝබෙරි භාවිතා කරන්න පුළුවන්. ඉතින් ස්ට්‍රෝබෙරි අන්තර්ගත වෙලා තියෙන දන්තාලේප අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මීට අමතරව අපිට ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීම නිසා අපේ පිළිකා ශෛල විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව ડિප්‍රෙෂන් සඳහා ගොඩාක් හොඳ දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි
අපේ ශරීරයේ බර අඩු කරගන්න ගොඩාක් හොඳ දෙයක් විදිහට ස්ට්‍රෝබෙරි හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ඇලර්ජිස් තියෙනවා නම් ඒ වගේම වට ඇස්මා තියෙනවා නම් ස්ට්‍රෝබෙරි කියලා කියන්නේ ඇත්තටම ගොඩාක් හොඳ ආහාරයක්.